මං ඇහුවේ මැඩම් ගැනයි ඔයාගේ තාත්තා ගැනයි. මගේ අම්මා කියන විදිහට මගේ තාත්තා බොහෝම ගුණයාපත් තැම්පත් මිනිස්සෙක් සර්. හැබැයි එහෙම මිනිස්සු අතිනුත් වැරදි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අතහැරුණු මග ඇරුණු පරණ ආදර කතාවල. හැබැයි එහෙම ආදර කතාවල හිතට මිසක් හැකට දැනෙන දේවල් නෙමෙයි සර්. එහෙම දැනුණා නම් එදා ඒ කාලේ තිබුණේ ආදර කතාවක් වෙන්න බෑ. ඒ මට දැනෙන මම විශ්වාස කරන විදිය සර්. මට හිතෙන හැටියට මගේ අම්මා මගේ තාත්තා ගැන කියන දේවල් එක්ක මෙතන තිබුණා නම් තිබුණේ ආදර කතාවක් විතරයි සර්. ඒ නිසා මේ තියෙන දේවල් ඉස්සරහට දාගෙන තියෙන දේවල් නැති කරගන්න එපා සර්. එහෙම වුණොත් මරණකම පසුතැවෙන්න වෙයි. අමාරු ඇති සර්. ඒත් මගේ අම්මා මගේ තාත්තා ගැන හිතන විදියට සර් මැඩම් ගැන හිතන්න බලන්න. මට හිතෙන හැටියට සර්ට එහෙම හිතන්න තරම් දේවල් මැඩම් ළඟ තියෙනවා. මැඩම් හරි හොඳ කෙනෙක්. හැදුවෙන් පැළඳුමෙන් කොහොම වුණත් ගතිගුණ වලින් මගේ අම්මයි මැඩම්ගේ වෙනසක් මම දකින්නේ නැහැ සර්.